අයුබෝවන් සුසල්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන සුසල්තා අභිමානී 26 සමග එක්වූ ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම අපිට ඔබ හඳුන්වලා දෙන්න බලන්න. ඒ කියන්නේ ඔයාගේ නම, පාසල, ශ්‍රේණිය, ඒ වගේම ඔයා ඉන්නේ කොහෙද වගේ විස්තර ටිකක් කියලා අපිට ඔබ හඳුන්වලා දෙන්න බලන්න. අයුබෝවන් මම නුවරි දෙවල්මා මගේ පාසල නිට්ටඹුල් ශ්‍රී සංඝබෝධි මධ්‍ය විද්‍යාලයේ ජාතික පාසල මම මගේ පාසලේ 13 වන ශ්‍රේණියේ දැනට ඉගෙනම ලබනවා. අපි හැමෝම විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ අයනේ. සමහර අය දක්ෂ එක් අංශයකට විතරක් වෙන්න පුළුවන්. ඒත් සමහර අය අංශ කිහිපයකට දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපිට කියන්න බලන්න ඔයා දක්ෂ මොන අංශයකටද කියලා. ඒ කියන්නේ නර්තනයටද, ගායනයටද, වාදනයටද, එහෙමත් නැත්නම් කතික, ඒ වගේ දේවල් වලින් ඔයා දක්ෂ මොන වගේ අංශවලද? අපිට පොඩ්ඩක් කියන්න බලන්න. නිවේදනයේ කියන අංශය යටතේ සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම පුවත් ඉදිරිපත් කිරීම, වැඩසටහන ඉදිරිපත් කිරීම සහ නිවේදන කටයුතු වලට මම මගේ දක්ෂතා පෙන්වන්න කරනවා. ඒ වගේම මේ වෙනකොටත් මම සමස්ත ලංකා අන්තර් පාසල් මාධ්‍ය දින තරගාවලි රැසකින් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. ඔයා දැන් අපිට ඔයාගේ දක්ෂතාවයන් ගැන කිව්වනේ. ඉතින් ඒ අතරින් ඔයාගේ දක්ෂතාවය අපිට ඉදිරිපත් කරලා පෙන්නන්නකෝ. අයුබෝවන් ඔබ මේක සිටින්නේ ජාතික රූපවාහිනී මධ්‍යවන ප්‍රථමන ප්‍රවෘත්ති ප්‍රකාශන සමගයි. පොත්සම්කින් මම නුවරි දෙවල්මා ජයසූරිය. ප්‍රථමයෙන් අවධානය දවසට කර ප්‍රධාන පොතක් වෙතට. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනවලින්ට සිදුවන බලපෑම පසුගිය කාල සීමාව තුළ වර්ධනය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෛද්‍යවරුන් පවසන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැනි සිද්ධීන් රැසක් පසුගිය කාල සීමාවෙදී වාර්තා වී ඇති බවයි. පසුගිය කාල සීමාවෙදී විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තුවාල ලැබූ වනාලීන් 10 දෙනෙකුට පමණ වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ඒත් සමගින් අද මේ විතර ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. ඔබ සමට සුබදායක දවසක් වේවා.